ජේසුස්වීටයි 2026 මාර්තු මාසේ 15 වෙනි ඉරිදිනයි. ජේසුස් වහන්සේ මාතුලින් මනුෂ්‍යයාගේ හදවතට කතා කරයි. ජේසුස් වහන්සේ මාතුලින් මනුෂ්‍යයාගේ හදවතට කතා කරයි. මාගේ ජීවිතේට ගුරුවරයෙක් ඉන්නවා. එම ගුරුවරයා තමයි සුද්ධාත්මයන් වහන්සේ. ඔරුව ඉදිරියට යාමට හබල අවශ්‍යයි. ඔබගේ ජීවිතය ඉදිරියට යාමට ජේසුස් වහන්සේ අවශ්‍යයි. කඳුල පහවී යනතුරු සිනහව හිත තුළට එනතුරු ජේසුස් වහන්සේගෙන් ඉල්ලන්න. මනුෂ්‍යයාට අතහැරියත් ජේසුස් වහන්සේ ඔබව අත්හරින්නේ නැහැ. දිනපතා ජපමාලය කියන නිවෙස් වලට දේව රැකවරණය ලැබේ. ජේසුස් වහන්සේ නිසි වේලාවේදී ඔබගේ ඉල්ලීම් ලබා දෙනසේක. ජේසුස් වහන්සේ ඔබගේ ප්‍රශ්න වලින් ගොඩ ඒමට ශක්තිය දෙනසේක. ජේසුස් වහන්සේ ඔබගේ කඳුල පහ කර සිනහව දෙන්නයි යන්නේ. ගොවියා වී වපුරනවා වාගේ මම දී වචනය වපුරනවා. මම සුදු බබලේ උප්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා කියවන්න ගියේ දවස් 76යි. ජේසුස් වහන්සේ ඔබව දුකින් ගලවනසේක. ජේසුස් වහන්සේ ඔබට රැකවරණය දෙනසේක. වතුර වයින් කරන්න ජේසුස් වහන්සේට පුළුවන් නම් දුක ප්‍රීතියට හරවන්න ජේසුස් වහන්සේට පුළුවන්. ජේසුස් වහන්සේ ඔබට ආදරෙයි. ජේසුස් වහන්සේ විශ්වාස කරන්න ආරක්ෂා කරනසේක. ප්‍රශ්න කරදර ආවත් ජේසුස් වහන්සේ ඔබව අත්හරින්නේ නැහැ. ජේසුස් වහන්සේ ඔබගේ අඳුර එළිය කරනසේක. ඔබ ජේසුස් වහන්සේගෙන් ඉල්ලන්නේ එවිට පිළිතුරු දෙනසේක. කවුරු නැති වෙලාවේදී ජේසුස් වහන්සේ ඔබ ළඟ සිටිනසේක. ප්‍රශ්න කරදර ආවම ජේසුස් වහන්සේ ළඟට දුවගෙන යන්න. ජේසුස් වහන්සේ ඔබට ආදරෙයි. ජේසුස් විඩයි.